welcome back to our YouTube channel. අපි ලන්ඩන් වලට යනවා පොඩි වැඩකට. ඉන්න මෙතනගේ පොඩි වැඩකට. ඇමරිකන් එම්බසි එකට යන්නේ. අපි යනවා කතාව කියන්න. ස්ටෝරි. ඉන්නේ ඇමරිකන් එම්බසි එකට ගිහිල්ලා ඊට කලින් ඇමරිකන් කට්ටිය මෙයා දන්නේ නැහැ නේ. මේ තමයි අපේ නමෝ ගුරුසිංහ. මෙයාගේ මේ ස්ටෝරිය මේ අතරතුර කියන්න. අපි ඇමරිකන් එම්බසි එකට යන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් ලන්ඩන් වල පොඩි වැඩක් ගන්නවා. ඒ වීඩියෝ තමයි. දැන් මේ බස් එකක ඉන්නේ ගෝත් නැෂනල් එක්ස්ප්‍රස් එක 5:45 එන්නේ. ඉතින් ඉස්සරින් සෙට් වෙමු. මේ තමයි නිව්පෝර්ට් සිටි එක. මෙතන තමයි නිව්පෝර්ට් ලෝකල් බස් ස්ටෑන්ඩ් එක තියෙන්නේ. මෙතන අපි ඉන්න මෙතන තමයි නැෂනල් එක්ස්ප්‍රස් බස් එක විතරයි මෙතන නවත්තන්නේ ලන්ඩන් දුර මැදවලට යන බස් නවත්තන්නේ. ගාන්ට වෙලාවටම ආවා. මේ චෙක් කරනවා මේගොල්ලෝ ප්‍රී ඔන්ලයින් බුක් කරලා තියෙන්නේ. දැන් මේ නවොත් ගාවත් තියෙන ටිකට් එක පොඩක් පෙන්නනවා. ටිකට් මේක ස්කෑන් කරලා අතෝට යන්න තියෙනවා. Thank you. අපි බස් එකට යනවා. අපි දැන් ලන්ඩන් ආවා. දැන් හෝටෙල් ගා දැන් යනවා මොකද යන්නේ ඉන්න තියනවා යන්නේ දැන් මොනකට බලන්න මෙයාගේ සිද්ධිය මේ වීඩියෝ එකේ කිව්වොත් ඉරේද අපි නිකන් ඒක පස්සේ කියමුනේ. නැත්තම් මේ අපිට නැත්තම් අර සරලව කියන්නම් පාරක් දෙන්න. අපේ කැම්පස් එකෙන් මේ සමර් වැකේෂන් එකට ඔෆර් කරනවා යන්න USA වලට වර්කින් වීසා. USA තියෙනවා, නිව්සීලන්ත තියෙනවා. ඒ වලින් මේ තෝරගන්න පුළුවන්. එතකොට මේ මෙයා ඇප්ලයි කළා. මෙයාට හම්බුණා. මේ USA එක වැදුනා. දැන් වීසා එක කලෙක්ට් කරගන්න යනවා. හරිද? Your boys. Your boys. හරිද? ඊට පස්සේ දැන් ඒ උඩට ගිහිල්ලා ඒවා ටික කරලා පොඩ්ඩක් ඇවිදින්න. ඇවිදිනවා ඉතින් මේක නිකන් ඩේ ව්ලොග් එකක් වගේ තියෙන්නේ. බලයින්න මොකද වෙන්නේ? නම් සෙට් දෙමු ඉස්සරහට. තියෙන්නේ ලන්ඩන් වල වික්ටෝරියා ස්ටේෂන් එක. බස් ස්ටේෂන් එකයි ට්‍රේන් ස්ටේෂන් එක දෙකම තියෙනවා. ඔබට පේනවාද මෙතන තියෙන මේ පිළිමේ මෙතන ආයේ මේ කතා කරන ප්‍රවීන්ට දැන් අපි මේ අපිට පේන ලස්සන තැන් ටිකක් අපි ගන්නම් මේ ඔයගලන්ට පෙන්නන්න. හරිද? තාම දෙට්ටුන්නේ නැහැ. තාම දෙට්ටුන්නේ නැහැ. මේ ඉන්න අපේ USA කොල්ලා. මේ අපි යන පාර. හරිද? මේ පාරේ අපි කෙලින්ම ඇවිදගෙන යනවා මේ. බස් එකේ යන්න පුළුවන්. බස් එකේ යන්නේ නැතුව මේ පයින් යන්නේ. මොකද බස් එකේ ගියත් පැයක් යනවා. පයින් යන්නත් පැයක් යනවා. බස් එකේ ගියත් පැයක් යන්න හේතුව ට්‍රැෆික් වැඩි ලන්ඩන් වල. මේ අපි ලන්ඩන් වල ගොඩක් කියන්නේ නැහැ. මොකද ලන්ඩන් වල ඉන්න අයියලත් තරහ යන්න පුළුවන් අපි දන්නේ නැහැ කියලා තේරුනොත්. අපි ෂේප් එකේ ගියාට යන්න. කොහොමද තමයි. දැන් මේ අපි ඉන්නේ වගින්නම් පැලස් එකේ පිටිපස්සේ. ඔයගොල්ලන්ට පේන ඇති මේ පිටිපස්සේ තියාගෙන ඉන්නේ. හරිද? ඉස්සරහට ගිහලා පෙන්නන්නම් ගානට. ඉතින් ලන්ඩන් වල ඉන්න කට්ටිය නම් දන්නවා මේ අපි කොතනද ඉන්නේ කියලා. මේ තමයි බකින්හෑම් පැලස් එකේ ෆ්‍රන්ට් එක. ඒ කියන්නේ ඉස්සරහ. හරිද? ඉස්සරහට ගිහලා පෙන්නන්න ලස්සන ෂොට් එකක් ගන්න හම්බුනොත් පෙන්නන්න. අපි දැන් ෆ්‍රන්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. හරිද? මේක ඔයගොල්ලන්ට මෙතන දැක්කොත් මතක් වෙන්නේ නැති මොකක්ද කියන්නේ. මේ තමයි වටපිටාව. ඉතින් ප්‍රවීන් මොකක්ද කියන්නේ? ඔයාගේ පළවෙනි පාරට මේවා මේක දකින්න.
මට සතුටුයි බා. අර පොත්පත්වල දැකපු දේවල් ඇස් දෙකට දැකි ඉතිරි. ඔව් යා. ඔයාලා මොකක්ද කියන්නේ? ලස්සනයිනේ. මම මේ දෙවෙනි පාර ආපු. ඒ කියන්නේ මම මෙහෙට ආවට පස්සේ සතියකට විතර පස්සේ මම මේ ආවා. දැන් මේ වෙන දෙවෙනි පාර. මේ ප්‍රමින්ගේ පළවෙනි පාර. අවුරුදු එකමාරට මාපු වලින් අතාවේ. සාරබර. මේ තමයි ගයිස් බගින්නම් පැලස් එකේ ෆ්‍රන්ට් එක. අපි දැන් හරියටම ඉන්නේ ෆ්‍රන්ට් එකේ. ඔයගොල්ලන්ට අර පැත්තෙන් සමහර විට පේනවද දන්නේ නැහැ. නෑ සුද්දා පේන්නේ නැහැ මේ පැත්ත. මේ හරියට පේන්නේ. කොට එකයි ෆොටෝ ගහනවා. ඔයගොල්ලෝ දැකලා ලස්සනයි බා. නෝ අනිත් පැත්තේ අඩ ඉරාට ගැම්මට එනවා. අපි ගහමු මේක ආත්ලා ෆොටෝ එක අනිත් පැත්තට ගිහින්. අර ඔයගොල්ලන්ට කිව්වා වගේ අර තියන්නේ මේ මොකක්ද ඒක කියන්නේ ලන්ඩන් අයි එක. හරිද? ඉන්න මෙතන ඉන්න ප්‍රමීන්ගේ මූණ ඔයගොල්ලන්ට පේන ඇති. මේ තියෙනවා පැලස් එක. අපි මේ මොකක්ද ඒක කියන්නේ එම්බසි එකට යන ගමන් මේ ඉන්නේ. එම්බසි එකට යන ගමන් මේ ඉතින් මෙතනින් මේ අර යන් දෙන්නේ අපි හිතුවා මෙතනින් ගියා නම් මේකටත් ගියා නම් ඉවරයි කියලා. ඉතින් මේ දැන් නම් අපි සිරාවටම යනවා නේද? සිරාවටම මේ එම්බසි එකට නේ යන්නේ. නෑ එම්බසි එකට යන්නේ. දැන් සිරාවටම සත්තයි එම්බසි එකට යන්නේ. චාල්ස් සත හම්බුණා. මොකද කියන්නේ මාලිගාව ගැන? ලෙජිට්. ඔයාලට සුපිරි සපත් දුන්නනේ මාලිගාව. මාලිගාව නම් ලස්සන ඇත්තට. කතරගම දේවාලය වගේ පොඩ්ඩක් ඉස්සරහා තිබ්බා. ඔය පිටිපස්සේ පෙන්න. ඉන්නේ. පේන නැතිනේ. මේ ඉස්සරහත් ලස්සනයි. ඒ කියන්නේ මචං මේ පැත්ත අර මේන්ටේන් එකේ තියන් ඉන්නේ. ඒකද කොහොමද ලස්සනයි. පොඩ්ඩක් සීවල තියනවා උලගේ ඉන්න. මෙතනට මචං මේ බිග් බෙන් එක පේනවා. මේක තියෙන්නේ අර රාජකීය උද්‍යානය. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට ගස් අතරින් පේන ඇති බිග් බෙන් එක ඉන්න පුළුවන් නම් පෙන්වන්න. අන්න මචං තියෙනවා බිග් බෙන් එක. මේ උතන්ට යනවා අපි උතන්ට ගිහිල්ලා පෙන්වන්න. ඊට කලින් වැඩේට යනවා. ගයිස් ඔයගොල්ලන්ට පේන ඇති ලංකාවේ ගොඩියක් තියෙනවා. ඔව් ඔක්කොම ෆොටෝ එක එනවා. මේක උඩ ඉන්න කවුරු ඩැල්ලයක් දන්න කෙනෙක් ඉන්නනම් කියන්න. මම දන්නේ නැහැ කවුද කියලා. නෝ දොඩ අශ්වය බලන්න ඕනේ කිව්වනේ. හා? මේක ඇතුලෙන් ගියාම මේ එළියට යන්න තැනක් තියෙනවා. එතන ගියාම අශ්වය. අන්න කට ගත්තා විතරයි කියලා. හරින්නේ? අර පැන. මේ ළමයින්ට අශ්වය වෙන්නන්න දීපන්. නේ අශ්වය මචං ඈ. නමුත් යනවා මේ අශ්වය බලන්න මේගොල්ලෝ මෙයා හරි ආසයි ජාතත්ව නෙමෙයි අශ්වය කියන්නේ. හරි මොකෙක් හරි. ඇත්තටම මේ හිටියේ මේ නවොට්ට බලන්න ඕන අශ්වය නෙමෙයි. නවොට්ට ඕනේ රතු පාට ඇඳගෙන උඩ ඉන්න අශ්වය බලන්න. මේ ඒගොල්ලෝ බලන්න යනවා මේක ඇතුලේ ගියාම ඒගොල්ලෝ හම්බෙනවා කියලා මට ගිය පාර හම්බුණා කියලා නෙමෙයි මට ගිය පාර හම්බුණා. හරිද? ඉතින් මේ try එකක් දෙමු මම හම්බෙයිද දන්නේ නැහැ. කොහොමද? ඔයත් ආසයි දැස්සේ බලන්න. මාත් ආසයි. අන්න මචන් ලන්ඩන් අය එක පේනවා ඇති ඔයාලට. අන්න ඒක ඇතුළේ ඉන්න කාව හරි බලන්න පුළුවන්ද? කැරගෙන්නේ නැහැ ඒක. ඒක ඇතුළේ ඉන්න කාවත් බලන්න බෑ. සුද්දා. ඒක දුර වැඩි. තවද දාලා. මොකක් හරි හදන එකක් තියෙන්නේ. අපි දැන් මේ ඇතුළේ යනවා අපි දෙකම ෆ්ලයිට් එකක් යනවා හරිද? ට්‍රයි එකක් දෙන්න එකක් පෙන්නන්න. යන්නේ ෆ්ලයිට් එක යනවා මචං. ශ්‍රී ලංකා එයාලයින්ස්. ශ්‍රී ලංකා එයාලයින්ස්. බණ්ඩ යනවා. මෙන්න මේක ඇතුලෙන් ගියාට පස්සේ තමයි මේ යාර අශ්වය ඉන්න සීන් එකේ තියෙන්නේ. ඕන ස්ටැචු එකක් පේන හැටි මෙතන මේ තියෙනවා. අශ්වය ඉන්න සීන් එක. හරිද? අපි ගිහලා බලමු දැන් මේගොල්ලන්ට ෆොටෝ එකක් ගන්න ඕනලු ඉතින්. අර පොඩි කාට එහෙම ඌ ෆොටෝ ගන්නවා. දැන් මම ඉන්නවා කියලා කිව්වා මම ඇහුවේ නෑ අරින් ඩයල්. හැමතැනම ඉන්නවා. එන්න පේනවා ඇති. එක ඩයල් එකක් අතන ඉන්නවා. පෙන්නන්න.
මම මේ මෙතන අශ්ව ඉන්නකොට ඇව්වෙම නෑ. හරිද? ඩයල්ලා එක්කෙනා මචං ඈ. මුන් දෙන්න මාරු වෙනවා මෙතන. මරු ඩයල්ලා. ඒත් ඒක ගෙම ඉල්ලන්නත් පුළුවන් අපිට. ඔව්. ඔයගොල්ලෝ අනිත් පාර කියන්න අපි වලියක් දාගන්න. පිස්සු වෙද්දි අපිට ගායියක් වෙරි. මම තාත්තා සාල්ට ඇවිල්ලා යනවා වගේ. ඕක අපිට කඩුවෙන් කොටයි දන්නේ නෑ. තාත්තා සාල්ට ඇවිල්ලා යනවා වගේ. නෑ වෙන්නන්නම් ඊළඟට මචං යන්න ඕනේ මෙන්න අශ්වය ඩයල්ලේ නෝට් අශ්වය දැකලා ආයෙක ජීවිතේ බබ්බුනා විදිහට තියෙන අන්න අතන අශ්වය ඉන්නවා යන්න පුළුවන් බලන අශ්වය බලන අශ්වයත් එක්ක ෆොටෝ ගන්න තව ඩයල්ලා කුඩ ඉන්නවා පේනවා මේ තමයි බිසි ලන්ඩන් ලන්ඩන් වල පාරවල් ඉතින් අපේ වීඩියෝ බලන කට්ටියට ඔන්න බලන් ඉන්න ප්‍රමිල්ල බඩගින්න ඉන්නේ ඒගොල්ලෝ මැක්ඩොනල්ඩ් වල යනවා කන්න යන්න කට කීටයි බස් රතු පාට සිංහල බස් තියෙනවා සිටි බස් අපි එම්බසි එකට යනවා මේ කන්න නැවතුනා හරිද මොකද්ද මම මේ කියනවා මේක X එකේ ඉන්නේ අන්න ඒක ඉන්නේ හරිද දැන් යන්න ඕනේ දැන් මේ පැය මේ 4-5 තිස්සේ තාම යනවා එම්බසි එම්බසි අපිට හම්බුන්නේ නැහැ සොයායමින් පවතින දැන් හැමතැනම නැවති යන්නේ දැන් නම් අනිවාර්යෙන් යන්න එතන යමු මේ පේනදී ලංකාවේ සිංහයා ඉන්නවා මේ අනේ මොකද ආයි සිංහයා ඔකට ලංකාවේ සිංහයා කියනවද මේ ඉන්නේ ලංකාවේ සිංහයා අපේ තින්න මෙන්න ඔන්න දැන් අවල් පාස්පෝර්ට් එක ගත්තා පරිවරන් තියන්නේ කොල්ලා බලලා බලලා ඉන්නේ වහල වෙන්නෝ ආබද කාලව ගන්නේ ගැම්මක් තමයි සුද්දා කන්ග්‍රැචුලේෂන් බා දැන් කොහෙද යන්නේ දැන් මේ සතුටට අපිට කන්න බොන්න අරන් දෙනවලු කොල්ලා දැන් කෙලින්ම නිව්යෝක් යන්නේ පවුම් 500 කරන් ඇවිල්ලා තින්නේ අපිට කන්න බොන්න අරන් දෙන්න අපි දැන් කොහෙද යන්නේ මම මෙන්නෝගත් දැන් අපි යන්නේ බිග් බෙන් බල ඇයි නම් අපි මේ පැත්තට යන්නේ අපි යන්න ඕනේ අනිත් පැත්තට ඔන්න අපිට දැන් පල්ලියක් හම්බුණා මේක සෙන්ට් පෝල්ස් චර්ච් එක දැන් අපි පල්ලිය ඇතුළට පොඩ්ඩක් යනවා ඉතින් තනිය කියනවා කැම්මිය දික් කරගෙන ලස්සනයි මට ලස්සනයි අපි දැන් පල්ලියට ගිහලා එළියට ආවා මේ ඇතුලේ වීඩියෝ ගන්න නම් හොන්නේ නැහැ මේ වීඩියෝ ගන්න දෙන්නේ අනිත් දේ තමයි මේ පල්ලියේ එන්ට්‍රන්ස් එක ඇඩ්මිට් කෙනෙක්ට 28ක් පවුම් 28ක් වෙනවා ඒක ඇතුලේ වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ දැන් අපි කොහෙන්ද යන්නේ ලන්ඩන් බ්‍රිජ් ලන්ඩන් තමයි බ්‍රිජ් හරියට බ්‍රිජ් එක බලන්න වට මිට ඉන්න දැන් අපි ඇවිල්ලා ඉන්නා කොහෙන්ද ඇවිල්ලා තව බීච් එක එක්කෙනෙක් අපි ලන්ඩන් බීච් එකේ එක්කන් ඇවිල්ලා තියෙන්නේ තව බීච් එක ඒ අර එක්කන් අපි කියලා උඩ පොඩ්ඩක් වෙන්න මේ නම් එක්කන් ආවේ මේ වගේ දෙකක් තියෙනවා කියලා කිව්වා මෙයා Hi guys මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ කොහෙද ලන්ඩන් ටවර් බ්‍රිජ් එක ආඩේ ආ ප්ලේස් එක මචං කවුරුහරි ආවොත් ෆෝන් එක ගන්න දුවනවා ඇත්තටම ඇයි මට ලස්සනයි නේද
ලස්සනයි ප්ලේස් එක. නවීන ෆොටෝ ටික ගාගත්තනේ. නවීන නව සෝරි. මොකද කියන්නේ? අර පිටිපස්ස ලස්සනයි. බොඩි වැස් එකට වගේ ආවා. ඔය තියලා. අපි දැන් අපි ලන්ඩන් බ්‍රිජ් එකේ දැන් අපි බිග් බෙන් එකට යනවා නේ. ඒක අපි රණ්ඩු විනාශේ වීඩියෝ මෝඩ හරියට දැන් යනවා බිග් බෙන් එක. ඊට පස්සේ යනවා බෙන්ටෙන් අපි ගාලියක් තියනවා මාවර ගන්න යනවා. හරි කැනරත්‍ර යාළුවනේ. ලන්ඩන් ඉන්නේ දන්නේ මේක මේ ලෝක ප්‍රසිද්ධ මාකට් එකක්. මේක ඇතුලේ කියන විදියට නැති කෑමක් නැති තරම් තියනවා කියලා කියනවා. මේක තමයි අර ඕගොල්ලෝ දැකලා ඇති ස්ට්‍රෝබෙරි වලට චොකලට් දාලා පිස්තාචියෝ මික්ස් එකක් දාලා එහෙම දෙනවා. මෙන්න මේ මාකට් එක ඇතුලේ වීඩියෝ කරන්න බෑ. මේ සෙනග ෆෝන් එකත් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි වීඩියෝ කරේ නෑ. මේක තමයි මාකට් එක. අපි මෙතනින් යමු බිග් බෙන් එකට. ඔන්න අපි ආව දැන් බිග් බෙන් බලන්න. මේ පැත්තට කියන්නේ මේන් බිග් බෙන් මම බෙන්ටෙන් මෙතන මේ ලන්ඩන් අයියේ බොහොමද බෙන්ටෙන්නේ මම තමයි බෙන්ටෙන් මම බෙන්ටෙන් එක තියෙන අකෝ ස්පයිඩර්මෑන් උත් මං එක චරිතයක් විතරක් ගන්න ඒකම ගන්න මම මට ලස්සනයි කට්ටිය මොකද කියන්නේ හරිද මාසේ නේවා අපි ෆොටෝ කාලා ඉවරයි. අපි ඊළඟට යන්නේ කොහෙද? චයිනා ටවුන් එකට යනවා ඊළඟට. සෙනගොඩේ යන්නේ මේ වට සෙනගක් ලන්ඩන් එක පේන විවා මොකෝ කියන්නේ මොකද නෑ මෙයාට තමයි ගොඩක් දෙයක් උදේ ඉඳන් කියනවා බං ඇති ඔක්කොම කියලා තියෙන දැන් තියෙන සේරම දැන් බඩගින් මම බඩගින් කියන්න තියෙන සේරම කියලා තියෙන්නේ චයිනාට ගිහිල්ලා මොනාරි කමු කණ එක පෙන්නන්නම් ආයි කාලා මේ වැච්ච නමුත් ෆොටෝ ගන්නවා ටෙලිෆෝන් කනුව ගාව අපි ඉන්නේ මේ වයිට් හෝල් එක ඉස්සර. අර මේ පාර තමයි තියෙන්නේ මොකද චයිනා ටවුන් එකට යන්නේ බඩගින් ඉන්නේ. හොඳටම බඩගින්. බඩගින් බඩපැටෙන. ෆොටෝ ගන්න නැති නේද නවදයි මාර්ලයින් මාර්ලා දැන් නම් බෑඩ් ලයිට් වෙගෙන ඉන්නේ ඔන්න යාළුවනේ අපි ආව දැන් චයිනා ටවුන් එකට කෑෂ් වල විතරක් තියෙන මේක 5 පවුන්ඩ් වල උපෙට්ට එකක් හම්බ වුණා. හරිද? දැන් අපේ කෑෂ් නැහැ. බෑස් නෑ කාඩ් පේමන්ට් කාඩ් විතරයි තියෙන්නේ. ඒ නිසා වෙන එකක් හොයාගෙන යනවා. බට්ට ලස්සනයි විතර 5 පවුන්ඩ් වලට මේ කේක් එක විතරයි තියෙන්නේ. ඉතින් කෑෂ් නැහැ. දැන් වෙන තැනක් බලමු. හම්බුනොත් පෙන්නන්න. මානස ඉන්නේ කියලා දින්නේ නැහැ මොකක්ද කියලා දුන්නා මේ ඕඩර් කරලා ගන්න දන්නේ නැහැ. ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නේ ගන්නේ කොහොමද? ඉන්නේ. මොකද කරන්නේ? ඔය දාගලාවිකොත් කියලා දුන්නා. පොගවල අපි දැන් ටැක්සි එකකට ගියාම මේ
දතු දෙකොත් නෑ කන්න දන්නෙත් නෑ අපිට උන්දෑනම් පවුම් 50යි 70ක් ගියා ඔය සත්‍යයක් පතිර පින්කමක් කඩන පින්කමක් යනවා අපිට වීඩියෝ එකේ එන්ඩ් එක ගන්න අමතක වුණා ඉතින් කට්ටියම channel එක subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න එහෙනම් හැමෝටම ජය වේවා UK කොල්ලෝ